නිකන් ඔබ අනාථ වෙච්ච මිනිහෙක් විතරයි. මට එහෙම තත්ත්වයක් මේන්ටේන් කරන්න ඕනේ නැහැ. හරි? මම මගේ හිතේ තියෙන ආදරයට මම මමාට වඩා බලන්න ඉන්නේ ගෙදරට. හැබැයි තමුසේගේ මගේ කිසි සම්බන්ධයක් නැහැ මතක තියාගන්න තමුසේ. මම නිකන් අනාථ වෙච්ච මිනිහෙක් එච්චරයි. ඔය නිකන් අනාථෙක් උනේ නෑ. ඔය නිකන් පාට වෙන්නේ නෑ. අර ගෑණි ඔය පාටක් දාලා ඔය අනාථෙක් කරා. මගේ වටන කාලෙත් නැති කරා. මං අද ඔය ගෑණිට කෙක් කියලා දෙන්නම්. නේ ආයිසනේ. මං කොහෙද හරි කවදා හරි කියලා තියෙනවද? මම භාවනා මුතු හෙට්ටි ගමෝ මැරි කරනවා කියලා මං කියලා තියෙනවද මගේ කටේ? ආ? මං කවදාද තමුසේ I love you කියලා තියෙනවද? ඇයි නැත්තේ? ඉතින් කොච්චර මම ඔෆිස් එකට එනකොට කන්න බොන්න දීලා මට ආදරේ කියලා කිව්වද? ඇයි මැරෙන්නේ විතරනවා? අපි දැන් මේක පැත්තකින් තියමුකෝ. ඔය දැන්වත් පිළිගන්නවද නැද්ද? ඒ කෙල්ල කැෆේ එකක් තියෙනවා කියලා. කැෆේ එකක් තියෙනවා. කැෆේ එකක් තියෙනවා. She's my girlfriend. Definitely මොකක්ද ඔයාලට කියන්න දෙන්නේ? right. මම ඒ කෙල්ල එක්ක කතා කරලා මේක විස්තර කරනවා. මොකද තමුසේ කතා කරන්න තියෙන්නේ? මොකද්ද කතා කරන්න තියෙන්නේ තමුසේ? නෑ ඕනේ නෑ. අපි අංකල් වලට අක්කා මේ මගේ මාරයා උස්ස ගන්න එපා. හරි. යකෝ ඒක මගේ කෙල්ල මම කිව්වනේ. මම ඒකට ආදරේ. බසංග කතාවට එන්න රටවට ගමන ලතාවට අහංකාර හිනාවට හරිම කෙනාමට හම්බ වී වෙලාවට අනතුව වෙන්න කුමාරියක් උනත් එපා මට හරි ලස්සනයි ඔයාගේ ඔය කමුල් මැද්දේ හිනාව අහක බලන්න ලෝබයි බලන් දවස පුරාම මොනරියක් වගේ ආසයි බලන්න ඇස් දිහාම තැම්පත් රූපයගේ පින්වන්ත හිමි කෙනාම